හෙලෝ ගයිස්, අදත් ඔයාලව SL Money Hub YouTube channel එකත් එක්ක සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ ක්‍රිප්ටෝ ට්‍රේඩින් වලට එන්ටර් වෙන්න ඉන්න ඔයාලට ගොඩක්ම වැදගත් මාතෘකාවක් ගැන තමයි කතා කරන්න වෙලා තියෙන්නේ. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරනවා මේ බුලිෂ් සහ බෙයාරිෂ් කියන ට්‍රෙන්ඩ් කියන්නේ මොනවද කියලා ඉගෙන ගන්න. ඉතින් මේ වීඩියෝ එක මුලින් ඉඳන් අගටම මග අරින්න නැතුව බලන්න. ඔයාලට අත්‍යවශ්‍ය වීඩියෝ එකක් තමයි මේක. හරි guys, ඉතින් ඔන්න අපි මේ වීඩියෝ එක පටන් ගන්න කලින් මම හිතනවා මෙතන ඉඳන් එන හැම වීඩියෝ එකකටම පොඩි නෝට්බුක් එකක් තියාගෙන ඔයාලට අත්‍යවශ්‍ය කාරණා ටික පොඩ නෝට් ඩවුන් කරලා තියාගන්න. මොකද ඒක ඔයාලගේ මතක ශක්තියට ගොඩක් වැදගත් වෙයි. එහෙනම් අපි යන් අපේ වීඩියෝ එකට. ඉතින් ඔන්න මේ වීඩියෝ එකේ අපි බුලිෂ් සහ බෙයාරිෂ් කියන නම් දෙක ගාවන්න කලින් අපි බලමු මේ ට්‍රෙන්ඩ් එකක් කියන්නේ මොකක්ද කියලා දැනගන්න. ඉතින් සරලවම කිව්වොත් මේ ට්‍රෙන්ඩ් එකක් කියන්නේ මේ ක්‍රිප්ටෝ මාකට් එක ගමන් කරන දිශාව. ඉතින් මේ දිශාව හඳුන්වන්න තමයි මේ ට්‍රෙන්ඩ් එකක් කියන වචනේ පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් ක්‍රිප්ටෝ කොයින් එකක් ගත්තොත් මේ ක්‍රිප්ටෝ කොයින් එක එකම අගයක පවතින්නේ නැහැ. ඉතින් මේ ක්‍රිප්ටෝ කොයින් එකේ මිල වැඩි වෙන්න පුළුවන්, අඩු වෙන්න පුළුවන්. හරි, උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඩොලර් 5ට පටන් ගන්න කොයින් එකක් සතියක් විතරදී ඩොලර් 10ට අප් වෙන්න පුළුවන්. ඊට පස්සේ තව දවස් දෙකක් විතර යද්දී ඩොලර් 3කට විතර ආයෙ ඩවුන් වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ මේ ක්‍රිප්ටෝ කොයින් එක මාකට් ප්‍රයිස් එක වෙනස් වෙනවා. ඉතින් මේ වගේ මේ වෙනස් වීම හඳුන්වන්න තමයි අපි මේ ට්‍රෙන්ඩ් එකක් කියන නම පාවිච්චි කරන්නේ. හරිද? ඉතින් අපි මේ ට්‍රෙන්ඩ් එක කොටස් තුනකින් හඳුන්වනවා. ඉතින් පළවෙනියට කියනවා අපි අප් ට්‍රෙන්ඩ්, දෙවෙනියට කියනවා ඩවුන් ට්‍රෙන්ඩ්, තව එකක් තියෙනවා සයිඩ්වේස් ට්‍රෙන්ඩ් කියලා. ඉතින් අපි මේ අප් ඩවුන් කියන එක පිළිබඳව පොඩ්ඩක් සරලව ඉගෙන ගමු. ඉතින් උදාහරණයක් විදිහට හිතන්න ඩොලර් 10ට කොයින් එකක් තියෙනවා. ඒක සතියක් විතර යද්දී ඩොලර් 30කට විතර අප් වෙනවා. ඉතින් මේ අප් වෙද්දී මේක අප් වෙන්නේ සරල රේඛාවක් විදිහට නෙවෙයි. මේක එක විදිහට හැඩතලමව තමයි අප් වෙන්නේ. ඉතින් මේක අපි කියනවා අප් ට්‍රෙන්ඩ් එකක් කියලා. කියන්නේ යම් කිසි කාලවකවානුවක් තුළදී මේ කොයින් එක අඩු මට්ටමක සිට වැඩි මට්ටමකට ඉහළ ගිහිලා තියෙනවා. ඉතින් මේක අප් ට්‍රෙන්ඩ් එකක් කියලා තමයි අපි හඳුන්වන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ ඩවුන් ට්‍රෙන්ඩ් එක කියන්නේ. ඩවුන් ට්‍රෙන්ඩ් එක කියන්නේ මේ අප් ට්‍රෙන්ඩ් එකේ විරුද්ධ පැත්තේ. කියන්නේ හිතන්න ඩොලර් 30ට තියෙන කොයින් එක තව සති කිහිපයක් යද්දී ඩොලර් 5කට විතර අඩු වෙනවා. ඉතින් මේකත් සරල රේඛාවක් වගේ නෙවෙයි යන්නේ. මේකත් එක විදිහට උස් පහත් වේවි තමයි මේ මාකට් එක ගමන් කරන්නේ. ඉතින් මේක අපි හඳුන්වනවා මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එක යනවා කියලා. ඉතින් ඒ වගේම තව එකක් තියෙනවා සයිඩ්වේස් ට්‍රෙන්ඩ් කියලා. ඉතින් මේක සාමාන්‍ය උදාහරණයක් විදිහට ගත්තොත් හිතන්න ඩොලර් 20ක කොයින් එකක් තියෙනවා කියලා හිතන්න. ඩොලර් 20ට තියෙන කොයින් එක ඩොලර් 30ට යනවා, ආයෙ 20ට යනවා, ආයෙ 30ට යනවා, ආයෙ 20ට එනවා. ඉතින් මෙන්න මේ 20 30 කියන මිල ගණන් වල මෙයා ටික කාලයක් රැඳිලා තියෙනවා. ඒ කියන්නේ 20ට අඩු වෙන්නේ නැහැ, 30ට වැඩි වෙන්නේ නැහැ. මේ අගයන් දෙක අතර තමයි මෙයා ටික කාලයක් ගමන් කරන්නේ. ඉතින් මේ වගේ ට්‍රෙන්ඩ් එකකදී අපි මේක හඳුන්වනවා මේ මාකට් එක සයිඩ්වේ ට්‍රෙන්ඩ් එක තමයි ගමන් කරන්නේ කියලා. ඉතින් ඔයාලට මම හිතනවා මේක හොඳට පැහැදිලි වෙන්නේ නැති කියලා. මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් ඔයාලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා අහන්න. මම ආයෙමත් ඔයාලට මේක පැහැදිලි කරලා කියලා දෙන්නම්. ඉතින් ඊට පස්සේ අපි යම් මේ ට්‍රෙන්ඩ් එකට කොහොමද මේ බුලිෂ් සහ බෙයාරිෂ් කියන නම් දෙක ඇඩ් වුනේ කියලා බලන්න. ඉතින් අපි ගමු මුලින්ම
බුලිෂ් ට්‍රෙන්ඩ් එකක් කියන්නේ මොකක්ද කියලා බලන්න. ඉතින් මේ බුලිෂ් ට්‍රෙන්ඩ් එක කියන්නේ මේ අප් ට්‍රෙන්ඩ් කියන එකට සමාන වචනයක්. මේකට මේ නම වැටුනේ සාමාන්‍යයෙන් බුල් කෙනෙක් ඔයාලා දන්නවනේ. බුල් කෙනෙක් ඇටැක් කරන්නේ යට ඉඳලා උඩට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගන්නෝ හරකෙක් ඔයාගේ පැත්තට දුවගෙන එනවා කියලා. එතකොට මේ හරකා ඔයාට ඇටැක් කරන්නේ මෙහෙම ඔළුව යට ඉඳලා ඔළුව උඩට උස්සනකම්. ඉතින් අන්න ඒ ඇටැක් එක පිළිබිඹු කරලා තමයි මේකට මේ බුලිෂ් කියන නම වැටලා තියෙන්නේ. මොකද මේකත් යට ඉඳලා උඩට යන ට්‍රෙන්ඩ් එකක් නිසා. හරිද? ඉතින් මේ වගේ බුලිෂ් ට්‍රෙන්ඩ් එකක් ඇති වෙන්න හේතුව තමයි මේ මාකට් එකේ බයර්ස් ලගේ තියෙන ප්‍රෙෂර් එක. ඒ කියන්නේ මේ මාකට් එකේ කොයින් එක බයි කරන කට්ටිය වැඩි අවස්ථාවක්. ඒ කියන්නේ මේ කොයින් එක කට්ටිය මිලදී ගන්නවා වැඩි. එතකොට මේ කොයින් එකේ අගය එන්න ඉහළ යනවා. ඉතින් මේ වගේ අවස්ථාවකදී තමයි මේ බුලිෂ් ට්‍රෙන්ඩ් එකක් ඇති වෙන්නේ. මේ අපි දැන් බලමු මේ බුලිෂ් ට්‍රෙන්ඩ් එකක් හරියටම කොහොමද අඳුරගන්නේ කියලා බලන්න. ඉතින් මේ බුලිෂ් ට්‍රෙන්ඩ් එක මම අර කිව්වේ කලින් මෙයා සරල රේඛාවක් වගේ නෙමෙයි උඩට යන්නේ. මෙයා යන්නේ මෙන්න මේ විදිහේ හැඩයකට තමයි. ඒ කියන්නේ බැලූ බැල්මට අපිට මෙන්න මේ විදිහේ හැඩයක් පෙන්වනවා නම් තමයි මෙයා බුලිෂ් ට්‍රෙන්ඩ් එකක ඉන්නවා කියලා අපි පිළිගන්නේ. ඉතින් මේ වගේ උඩට පහළට යන ගමන් තමයි මෙයා ඉහළට යන්නේ. ඉතින් මේ නම් මේවට අපිට නම් ටිකක් තියෙනවා. ඉතින් මෙතන මේ යට පටන් ගන්නම තැන මෙයාව අපි හඳුන්වනවා ලෝ එකක් කියලා. හරිද? ලෝව පාර්ට් එක. හරිද? ඊට පස්සේ මෙයා උඩට ගිහිලා නැමෙනවානේ. මේ නැමෙන තැනට අපි කියනවා හයි එකක් කියලා. හරිද? ඊට පස්සේ මෙයා මෙතනින් මෙහෙම පොඩ්ඩක් පහළට එනවානේ. මේ පහළට එන එක අපි මෙතන මේ ලෝ එකක් කියලා මාක් කරේ. මේ මාක් කරපු ලෝ එකට වඩා පහත් වෙන්න බෑ. ඊට වඩා උඩ මෙයා නැවතිලා ආයේ අප් වෙනවා. ඉතින් මෙන්න මේ නැමෙන තැන අපි හඳුන්වනවා higher low එකක් කියලා. ඒ කියන්නේ මෙතන low එකට වඩා උඩින් තියෙන නිසා. හරිද? ඊට පස්සේ මෙයා උඩට යනවානේ. අර වගේම තමයි මෙයා උඩට යද්දී අර කලින් තිබ්බ high එකට වඩා උඩ යනවා. එහෙම උඩට ගියාම තමයි මෙයා නැමෙන්න ඕනේ. ඉතින් එහෙම තැනක් අපි නම් කරා මෙයාගේ higher high එකක් කියලා. ඒ කියන්නේ මෙයා අර කලින් තිබ්බ high එකට වඩා උඩින් තියෙන එකක් නිසා. හරිද? ඉතින් මේ වගේ මෙන්න මේ විදිහට තමයි මේ බුලිෂ් ට්‍රෙන්ඩ් එක හැදෙන්නේ. higher highs, higher lows, higher highs, higher lows හදාද මේක යන්න ඕනේ. ඉතින් මේ පැටර්න් එක බ්‍රේක් වුණොත් එතනදී මේ මාකට් ට්‍රෙන්ඩ් එක බ්‍රේක් වෙනවා. මම හිතනවා ඔයාලට මේක තේරෙන්නේ නැති කියලා. ඉතින් අපි බලමු මේකේ දැන් අපි මෙහෙම කිව්වට මාකට් එක ඇත්තටම මෙහෙම මූව් වෙලා තියෙනවද කියලා අපි පොඩ්ඩක් චෙක් කරලා බලමු. ඉතින් මාකට් එකේ මෙන්න මේ කොටස මෙන්න මේ ටික මම මාක් කරනවා. මෙන්න මේ ටික ගත්තොත් අපිට පේනවා මාකට් එක වැඩි වීලා තියෙනවා. හරිද? මෙන්න මේ ටික දැන් අපි බලමු අපි අර කිව්ව පැටර්න් එක මෙයාගේ පෙන්නුම් කරනවාද කියලා. ඉතින් මෙන්න මෙතන අපි ලෝ එකක් අපිට පෙන්වනවා. ඒ කියන්නේ මෙයා අප් වෙන්න පටන් ගත්ත තැන. ඊට පස්සේ මෙයා මෙන්න මේ විදිහට අප් වෙනවා. මෙන්න මෙතනින් මෙන්න මෙතෙන්ට එනවා. මෙතනින් ආයෙ පොඩ්ඩක් නැමිලා තියෙනවා. ආයෙතනින් ආයෙ අප් වෙලා මෙතෙන්ට එනකන් ආයෙ ඩවුන් වෙලා තියෙනවා. ආයෙ මෙතෙන්ට එනකන් අප් වෙනවා. ආයෙ ඩවුන් වෙනවා. ආයෙ අප් වෙලා තියෙනවා. ආයෙ ඩවුන් වෙලා තියෙනවා. හැබැයි ආයෙ අප් වෙලා නැහැ.
අර කලින් හයි එකට හයි එකට වඩා මෙයාගේ හයි එක ඇවිල්ලා නැහැ. ඉතින් මෙන්න මෙතනදී මාකට් එක බ්‍රේක් වෙලා තියෙනවා. ඉතින් අපි මේ ටික නම් කරගමු. ලෝ එක මෙතන හයි එක, ඊට පස්සේ හය ලෝ එක, හය හයි එක, මේ විදිහට අපි නම් කරගෙන යමු. හරි, දැන් මේක අපි ඔන්න දැක්කා මේ ෆ්‍රේම් එකේ මේ වගේ මාකට් එක බුලිෂ් ට්‍රෙන්ඩ් එකක් අරගෙන තියෙනවා. ඉතින් අපි බලමු තව එහෙම තියනවාද කියලා. අපි මාකට් එක පොඩ්ඩක් අකුලා ගන්නවා. අකුලට පස්සේ වාට පේනවා මෙතන ලොකු ටයිම් ෆ්‍රේම් එකක් පෙන්නනවා මේකේ. ඉතින් මේ කැන්ඩල් එක 1 day දාලා තියෙන්නේ. මේක කැන්ඩල් එකකින් එක දවසක් තමයි පෙන්වන්නේ. ඉතින් මෙතන සාමාන්‍යයෙන් පෙන්වනවා අවුරුදු 2022 ඉඳන් වගේ පෙන්වනවා මෙතන. ඉතින් මෙන්න මේ ට්‍රෙන්ඩ් එක ගත්තොත් මෙන්න මේ ටික අපි බැලුවොත් මෙන්න මෙයත් හරියටම අර අපි කතා කරපු ස්ට්‍රක්චර් එක විදිහට තමයි ගිහිලා තියෙන්නේ. මෙයා කියන්නේ සාමාන්‍යයෙන් 2023 අග ඉඳන් වගේ බුලිෂ් ට්‍රෙන්ඩ් එකක් තමයි අරගෙන තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි බුලිෂ් ට්‍රෙන්ඩ් එකක් අපි මේ මාකට් එකේ ඇත්තටම අඳුරගන්නේ. හරි, දැන් ඔන්න එහෙනම් අපි බලමු bearish trend එකක් කියන්නේ මොකක්ද කියලා. ඉතින් කලින් වගේම මේකට මේ bearish කියන නම වැටුනේ bear කෙනෙක්. ඒ කියන්නේ වලහෙක් ඇටැක් කරද්දි එයාගේ අතින් එයා කොහොම උඩ ඉඳන් පහළට තමයි ඇටැක් කරන්නේ. හරිද? ඉතින් අන්නේ උඩ ඉඳන් පහළට මෙයාගේ අත ගමන් කරන දිශාවට මාක් කරලා තමයි මෙයාට මේ bearish කියන නම වැටිලා තියෙන්නේ. ඉතින් මේ වගේ bearish market එකක් සාමාන්‍යයෙන් coin එකකට එන්නේ මේ coin එක ළඟ තියෙන අය ඒ coin එක විකුණලා දාන අවස්ථාව වැඩි වෙති. ඒ කියන්නේ මේක buy කරන කට්ටියට වඩා මේක sell කරන කට්ටිය වැඩි වෙද්දි තමයි මේ market එක bearish trend එකක් ඇති වෙන්නේ. හරිද? ඉතින් මේකත් අපි බලමු කොහොමද හරියටම හැදෙන්නේ කියලා. කලින් බැලුව විදිහටම ඉතින් මේ මාකට් bearish market එකක් කියන්නේ මිල ඉහළින් නම් පහළට ගමන් කරන අවස්ථාවක්. ඉතින් මේකෙදිත් අර කලින් වගේම මේ විදිහට පහළට යනවා, ටිකක් උඩට එනවා, ආයෙ පහළට යනවා, ආයෙ ටිකක් උඩට එනවා. මේ විදිහට තමයි මේ මාකට් bearish trend එක ගමන් කරන්නේ. ඉතින් මේකෙදිත් අපි පටන් ගන්න තැනට නමක් දෙනවා. එයා හයි එකක්. ඒ වගේම එයා පහළට ගිහිල්ලා ආයෙ චුට්ටක් උඩට ඉස්සෙනවා. ආන්ගේ ඉස්සෙන්න නැමෙන තැන අපි ලෝ එකක් කියලා නම් කරනවා. ඉතින් ඊට පස්සේ මෙයා ආයෙ චුට්ටක් උඩට එනවානේ. මේ උඩට එන එක අර හයි එකට වඩා උඩ යන්නේ නැහැ. ඊට වඩා පහළින් ආයෙ මෙයා නැමෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ පහළින් නැමෙන තැනට හයි එකට වඩා පහළින් නැමෙන තැනට අපි කියනවා ලෝව හයි එකක් කියලා. හරිද? ඉතින් ඊට පස්සේ මෙයා පහළට යනවානේ. මේ පහළට යන එක අර ලෝ එකට වඩා පහළට යනවා. ඉතින් එතනදී මේ නැමෙන තැනට අපි කියනවා ලෝව ලෝ එකක් කියලා. ඉතින් දැන් ඔයාලට පැහැදිලි වෙන්න ඕනේ මේ bearish market එකක් හැදෙන්නේ ලෝව හයි ලෝව ලෝ ලෝව හයි ලෝව ලෝ හදාගෙන තමයි මේ bearish trend එක හැදෙන්නේ. ඉතින් බැරි වෙලාවත් මේ ලෝව හයි එකකට වඩා හයි එකක් උඩ ගියොත් එක්ක මේ ලෝ එකකට වඩා උඩින් ලෝව හයි ලෝව ලෝ එකක් හැදුනොත් මේ trend එක break up වෙනවා. හරිද? ඉතින් අපි දැන් බලමු මේක real market එකේ කොහොමද අපි අඳුරගන්නේ කියලා. ඉතින් අපි මෙහෙම market එකට යනවා බලන්න. ඉතින් ඔයාලට මෙන්න මෙතනදී පේනවා මේ market එක පොඩ්ඩක් down වෙලා තියෙනවා. ඉතින් අපි බලමු අපේ trend එක මේකේ තියෙනවද කියලා. මෙන්න මෙතන high එකක් තියෙනවා. මෙතෙන්ට එනකන් ගිහලා ආයෙ up වෙලා ආයෙ බහැලා ආයෙ මෙතෙන්ට up වෙලා ආයෙ බහැලා ආයෙ up වෙලා
ආයෙ මෙතෙන්ට එනකම් බැලලා මෙහෙම බැලලා මෙන්න මෙතනදී හයියට වඩා උඩ යනවා. ඉතින් මෙන්න මෙතනදී මාකට් එක බ්‍රේක් වෙලා තියෙනවා. ඉතින් මේ බලන්න අපි අර කතා කරගත්තා වගේම අර ලස්සන ත්‍රිකෝණ නම් හැදෙන්නේ නැහැ. ඉතින් මාකට් එකේ මේ වගේ කැත ත්‍රිකෝණ ටිකක් බලා ගන්න පුළුවන් අපිට. ඉතින් මෙතන හයි එක තියෙනවා. මෙතන ලෝ එක තියෙනවා. ඉතින් මේ වගේ ලෝ හයි ලෝ හදාගෙන මෙයා මාකට් එක ඩවුන් වෙලා තියෙනවා. අපි තව උදාහරණයක් බලමු. මෙන්න මෙතන වලට පේනවා මේකෙත් මෙයා ඒ විදිහටම හදලා පැටර්න් එක බ්‍රේක් කරලා තියෙනවා. මෙන්න මේ මෙතඩ් දෙක කියන්නේ මේ මාකට් ට්‍රෙන්ඩ් දෙක බෑරිෂ් ට්‍රෙන්ඩ් එක සහ බුලිෂ් ට්‍රෙන්ඩ් එක පාවිච්චි කරලා අපිට සාමාන්‍යයෙන් ට්‍රේඩ් එකක් ගන්න පුළුවන්. හැබැයි 100% මේ ට්‍රෙන්ඩ් එක මත පදනම් වෙන්නේ නැහැ මාකට් එක. තව දේවල් තියෙනවා. ඉතින් මේ දේවල් අතරින් එක දෙයක් තමයි මේක. ඉතින් අපි අනිවාර්යෙන් ඇනලයිස් කරන්න කලින් මේ මාකට් එක මොන වගේ ට්‍රෙන්ඩ් එකකද ඉන්නේ කියලා දැනගන්න ඕන. ඉතින් ඒක දැනගන්න පුළුවන් අපිට දැන්. ඔයාලා ට්‍රේඩින් view එකේ account එකක් හදාගෙන මේ මාකට් එක පොඩ්ඩක් ඇනලයිස් කරන්න. ඉතින් ඔයාලා ට්‍රේඩින් view එකේ account එකක් හදන විදිය මම වීඩියෝ එකකින් කලින් කියලා දීලා තියෙනවා. ඒක අනිවාර්යෙන් බලන්න. ඔයාලට ට්‍රේඩ් කරන්න ෆ්‍රී ඩොලර් ලක්ෂයක් හම්බ වෙනවා එකෙන්. ඉතින් අනිවාර්යෙන් මේ ලක්ෂෙත් ගන්න. අපිට ට්‍රේඩ් කරලා පුරුදු වෙන්න පුළුවන් එකෙන්. අනිවාර්යෙන් එකක් ගන්න. ඉතින් ඊට පස්සේ අපි බලමු දැන් මේ ට්‍රෙන්ඩ් එකේ ස්ට්‍රැටජිස් මොනවද කියලා බලන්න. හරිද? කියන්නේ අපි බලමු කොහොමද මේ ට්‍රෙන්ඩ් එක අපේ ට්‍රේඩ් එකකට යොදාගන්නේ. ඉතින් මේ බුලිෂ් මාකට් එකක් ඔයාලා දැක්කොත් හරිද? මේ ට්‍රෙන්ඩ් එක කන්ෆර්ම් වෙලා මේක ස්ට්‍රෝං ට්‍රෙන්ඩ් එකක් නම් ඔයාලා මේ ට්‍රෙන්ඩ් එක පටන් ගද්දී මේ කොයින් එක බයි කරන්න. මේ කොයින් එක බයි කරලා ඔයාලා හෝල්ඩ් කරලා තියාගන්න. මොකද හිතන්න ඔන්න ඔයාලා ඩොලර් 20කදී බයි කරනවා. හැබැයි මෙයා ටික කාලයක් ගියාට පස්සේ ඩොලර් 50ට යනවා. ඔයාලට ලොකු ප්‍රොෆිට් එකක් එකදී තියෙනවා. ඉතින් මේ වගේ ට්‍රෙන්ඩ් එකක් කන්ෆර්ම් නම් ඔයාලට පුළුවන් අඩු ගානකදී කොයින් එක බයි කරලා වැඩි වුණාට පස්සේ විකුණලා දාන්න. ඒ වගේම තමයි බෙයාරිෂ් මාකට් එකකදී මේ ඩවුන් ට්‍රෙන්ඩ් එකත් ස්ට්‍රෝං නම් මේ කොයින් එක බයි කරන්න එපා. දැන් ඔයා ඩොලර් 30 දී බයි කරනවා කියලා. ඩොලර් 30 දී බයි කරාට පස්සේ මෙයා ඩවුන් වෙනවා ඩොලර් 15කට විතර යනවා. ඒකට ඔයාලට පාඩුවක් සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ වෙලාවකදී ඔයා මේක බයි කරන්න එපා. ඔයාට බයි කරන්න පුළුවන් මෙයා ඩවුන් වෙලා නවතින තැනක් තියෙනවනේ. අන්න එතනදී ඔයාට පුළුවන් මේක බයි කරගන්න. ඉතින් ඔයාලට මේ ට්‍රෙන්ඩ් එකක් කන්ෆර්ම් කරගන්න නම් අනිවාර්යෙන් ඔයාලා මේක ගොඩක් අධ්‍යයනය කරන්න ඕනේ. ඔයාලට ෂෝට් ටයිම් පීරියඩ්ස් වලදී බලන්න එපා. සාමාන්‍යයෙන් ඒක කන්ෆර්ම් නැහැ. ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් සති මාස වගේ ගානක් බලන්න. සාමාන්‍යයෙන් ඒ වගේ ට්‍රෙන්ඩ් එකක් කන්ෆර්ම් වෙන්න තියෙන සම්භාවිතාවය ටිකක් වැඩි. ෂෝට් ටයිම් එකකට වඩා ලොන්ග් ටයිම් එකක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් ඒ වගේම මාකට් වොලියුම් එකත් මේක කන්ෆර්ම් කරනවා. වොලියුම් එක වැඩි වෙන තරමට මේ ට්‍රෙන්ඩ් එක ලස්සනට ගලාගෙන යනවා. හරිද? ඉතින් ඔන්න මෙතනදී ඔයාලට කරන්න ඕනේ දේවල් සහ කරන්න ඕනේ නැති දේවල් දෙකම මම ඔයාලට කියලා දුන්නා. ඉතින් මං හිතනවා ඔයාලට සාමාන්‍ය දැනුමක් එන්න ඇති මේ ගැන. මේ පොලිස් කියන්නේ මොකද්ද, බෙයාරිෂ් කියන්නේ මොකද්ද, අපි ඒක පාවිච්චි කරන්න ඕනේ කොහොමද, ඒක හඳුනගන්නේ කොහොමද, ඒ වගේ සරල අදහස් ටිකක් මම ඔයාලට ඉදිරිපත් කරා. ඉතින් ඔයාලට ඒක හොඳට තේරෙන්නේ නැති
තේරුණේ නැත්නම් සහ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට ඒකට උත්තර දෙනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ලයික් කරන්න. තව මේ වීඩියෝ සීරීස් එකේ ඉස්සරහට වීඩියෝ ටිකක් එනවා. ඉතින් ඒවා බලන්න ඕන නම් කට්ටියටම ට්‍රේඩ් පටන් ගන්න ඕන නම් මේක channel එක subscribe කරලා තියාගන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරමු. තවත් මේ මාකට් එකේ ඇතුළට ගිහිල්ලා මේ කැන්ඩල් එකක් කියන්නේ මොකක්ද? ඒ වඳුරගන්නේ කොහොමද? ඒ වගේ මොකක්ද මාකට් එකට වෙන බලපෑම? ඒ වගේ කරුණු කීපයක් ගැන ඉස්සරහ වීඩියෝ එකකින් අපි කතා කරමු. ඉතින් guys එහෙනම් මම මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. ඊළඟ වීඩියෝ එකකින් අපි හම්බ වෙනකන් ඔයාලා හැමෝටම ජය.